ඕන 25 වෙනිදා හැමත් කුජ දින සවස් කාලය 3:16 ඉඳලා 4:47 දක්වාත් රාත්‍රී කාලය 3:11 ඉඳලා 4:40 දක්වාත් රාහු කාලය පවතිනවා. ඉතින් එදින උදෑසන කාලේ 8:14 ඉඳලා 8:27 8:14 8:27 සවස් කාලයේදී 7:53 7:55 කියන කාලයන් ඔයාලට යොදා ගන්න පුළුවන්. සුබ වැඩ කටයුතු සඳහා සුබ දිශාව විදියට බටහිර දිශාව තමයි භාවිතා කරන්න ඕන. එදිනට පවතින නැකත තමයි සුවර නැකත. ඉතින් නැකතේ විශේෂත්වයක් නැහැ. ඕනෑම කෙනෙකුට හිත වේලාවන් භාවිතා කරන්න පුළුවන්. දිනාධිපති විදියට කුජ හේවත් අඟහරු ග්‍රහයා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේෂ ලග්නය හා වෘශ්චික ලග්නය තමයි ඔයාගේ ලග්නාධිපති අඟහරු වෙමින් පවතින්නේ. ඕවන මේෂ ලග්නය ලග්නාධිපති තුන්වන භාවයත් වික්‍රමස්ථානයේ ගෝචර වෙනවා. බ්‍රහස්පතිකම නැකතක. ඉතින් ඒ බ්‍රහස්පති දෙවන භාවයවත් ධනස්ථානයේවත් කුටුම්බස්ථානයේ ගෝචර වෙනවා. ඊට අමතරව තුන්වැන්නේ භාවයේ රාශිය අධිපති 12 වන භාවයේ නීචව ගමන් කිරීමත් නිසා ඔන්න ඔයා මුදල් යම් ප්‍රතිපාදනයන් ගනුදෙනුවලදී විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ඉදිරි සතිය පිළිබඳව ඊට අමතරව විශේෂයෙන් තර්කානුකූල කතාබහේදී සැලකිලිමත් වෙන්න ඕන. බුධගේ වක්‍ර ව්‍යස්ථානගතව නීචව සිටින නිසා ඔයාලට යම් තරංකාරී හැඟීම් උද්දීපනය වෙන කාලයක් වෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රතිඵල ඊටමත් අඩු වෙනවා. ඉතින් ඒක නා විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ඕන වෘශ්චික ලග්නයෙන් ඉපදුනාගේ ලග්නාධිපති 8 වන භාවයේ ගෝචර වෙනවා බ්‍රහස්පතිකම නැකතක. ඉතින් 8 වන භාවයේ රාශිය අධිපතිය ඔන්න 5 වන භාවයේ නීචව ගමන් කරනවා. ඉතින් විශේෂයෙන්ම ඔයා ඔන්න අවහිරතා සමාජ අසම්මත ක්‍රියාවන්ට යම් ආකාරයේ දේවල් වලට පෙළඹෙන්න පුළුවන්. නීතිමය ගැටලු වලට ආදිය අනවශ්‍ය ආකාරයෙන් යොමු වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන වඩා අවධානය යොමු කරන්න ඕන. ඊට අමතරව පවුලේ සතුට සමගිය කැපි වෙන්න කාලයක් වෙනවා ඉදිරි සතිය. ඔව් ඇත්ත වශයෙන්ම සෙනසුරු හේවත් ශනි ගැන විස්තරයක් කරනවා නම් කෙටි හැඳින්වීමක් කාල වේලාව මදි වෙනවා දීර්ඝ ලෙස සෙනසුරු පිළිබඳව කතා කරන්න ගියොත්. ඉතින් මම කෙටි හැඳින්වීමක් කරන්නම්. සෞර ග්‍රහ මණ්ඩලයේ ඈතින්ම තිබෙන ග්‍රහය විදියට තමයි ගණිත ග්‍රහයන් නොසලකා හැරෙත් ඒ කියන්නේ ප්ලූටෝ නෙප්චූන් හැර සාමාන්‍යයෙන් දුරින් සෞර ග්‍රහ මණ්ඩලයේ සලකන ග්‍රහයන් අතරින් දුරින්ම තියෙන සෙනසුරු ග්‍රහයා. ඉතින් අපි දන්නවා සෙනසුරු සාමාන්‍ය වර්ෂයකට රාශියක් පසු කිරීමට එක රාශියක් පසු කරන්න වර්ෂ 2කමාරක් පමණ කාලයක් ගත කරනවා. 2.5 ගත වෙනවා. ඉතින් විශේෂයෙන්ම වර්ෂ 30ක් ගත වෙනකොට ජන්මපත්‍රයේ සියලුම රාශි චක්‍රයම ගමන් කරන්න අවුරුදු 30ක් ගත වෙනවා. ඉතින් එහෙම වුණොත් සෑම කෙනෙක්ම මේ ජන්මේ රාෂ්ටක, ලග්නේ රාෂ්ටක, අෂ්ටමේ රාෂ්ටක කියන ඔක්කොම ගත කරනවා. ඉතින් මේ සෑම රාෂ්ටකයක්ම අපිට ඒ තරම් දරුණුවට බලපාන්නේ නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි දන්නවා සෙනසුරු කියන්නේ අතීත සිදුවීම් වර්තමානයට පාඩම් විදියට අරගෙන අනාගතයට හොඳ සැලසුම් නිර්මාණය කර ගැනීමට පුද්ගලයාට උදව් කරන ග්‍රහයෙක් කියලා මගේ විශ්වාසය. ඉතින් අපි සාමාන්‍ය සමාජයේ දැකලා තියෙන යම් පුද්ගලයන් ඒ කියන්නේ ගුරුවරුන්ට පවා යම් නීතියට ඊට අමතරව දෙමාපියන්ට පවා අවනත නොවන පුද්ගලයන් මෙම සෙනසුරුගේ බලපෑම අනුව යම් කාලවලදී ඔවුන් ඔත්පල වීම හදිසි ලෙස රෝගාතුර වීම ඒ කියන්නේ ඇටබිඳීම වගේ දේවල් වලින් හදිසි අනතුරු වලින් ඔවුන් මිය නොගියොත් යම් දේවල් ඔවුන්ට පාඩම් ලෙස ඉගෙන ගැනීමට කෙටි කාලයක් හෝ දීර්ඝ කාලීනව ඔවුන් එක්තැන් කර ඒ දේවල් පිළිබඳ අනුස්මරණය කර අනාගතයට ගැළපෙන ආකාරයට ඔවුන්ගේ ජීවිතයන් සකස් කර ගැනීමට සෙනසුරු ග්‍රහය මනා පිටුවහලක් වෙනවා කියලා මගේ අදහස වෙන්නේ. ඔව් මම හිතන්නේ සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන ලෝකයේ රාහු කියන්නේ සාමාන්‍යයෙන් අපේ තියෙන යම් සංකල්පයන් යම් ක්‍රියාවන් රාහු විසින් උද්දීපනය කළා. ඒ දේවල් යම් අකටයුතුකම් ලෙස අකුසල කර්මයන් තව රැස් කිරීමට තමයි රාහු විසින් අපි යොමු කරන්නේ. නමුත් සෙනසුරු ඇවිල්ලා
ඒ අපි කරන අකුසල කර්මයන් නැවැත්වීමට මැදිහත් වෙන ග්‍රහයෙක් විදියටයි මම සලකන්නේ. ඒකයි සෙනසුරු කියන ග්‍රහයා මගේ පැත්තෙන් ආකල්පය අනුව හොඳයි කියලා කියන්නේ. ඕනෑම ජන්මියෙක් අවනත නොවන දෙමාපියන්ට නීතියට රටේ තියෙන දේවල් වලට අවනත නොවන පුද්ගලෙක් පාවේ සෙනසුරුගේ බලපෑම නිසා ඒ දේවල් මැඩපැවැත් වෙන. ඉතින් සෙනසුරු කියලා ග්‍රහයක් නැති වුණා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. අපි මෙතනදී තේරුම් ගන්න ඕන සෙනසුරු කියන්නේ අපි කරන පව් ක්‍රියාවන් අකුසල කර්මයන් රැස් කිරීමට යොහල් වන්නා වූ මැදිහත් වෙන්නා වූ ක්‍රියාවන් නැවැත්වීමට උපකාරී වෙනවා. වගේම රාහු කියන්නේ මේ දේවල් වැඩි දියුණු කරලා තව තවත් එක්ටස් අකුසලයන් වැඩි එක්ටස් කිරීමට දායක වන ග්‍රහයෙක් විදිහට මේ ග්‍රහයන් දෙන්න අතර වෙනසින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි දන්නවා සෙනසුරු නියෝජනය කරන්න පීඩිත පන්තිය මහ ජනතාව අතරින් පීඩිත පන්තිය තමයි සෙනසුරු නියෝජනය කරන්නේ. ඊට අමතරව කේන්ද්‍රයේ 6-8-12 භාවයන්හි ගෝචර වන කාලයන් තුන සෙනසුරුගේ බලපෑම අඩුයි කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ සෙනසුරු නිතරම කරන්නේ ඒ කියන්නේ ගෝචර වන භාවයේ ප්‍රතිඵල වෙනස් කරන එක හා නසන කියන්නේ සාමාන්‍යයෙන් වෙනස් ප්‍රතිඵල යන් දායක යම් අඩු කරන එක. කියන්නේ කම්මැලි වී යම් කිසි ඒවයි ක්‍රියාකාරීත්වයන් අඩු කරන එක දැන සෙනසුරුගේ කාර්යභාරය වෙන්නේ. ඊට අමතරව රැකියාකාරක වෙනවා. ධනස්ථානයට හා ලග්නස්ථානයට ගෝචර වීම හොඳ නැහැ. නරකයි. ඒ කියන්නේ අසුබ ප්‍රතිඵල ගෙන දෙන්නේ. ඊට අමතරව විශේෂයෙන්ම සිකුරු ඒ කියන්නේ විවාහකාරකයා විදිහට සලකන සිකුරු ග්‍රහයා මේවා සෙනසුරුගේ රාශිය වල ගෝචර වෙන කාලය. ඊට අමතරව සිකුරු සෙනසුරුගේ නැගත්වල ඒ කියන්නේ පුෂානුර උටුව වගේ නැගත්වල ගෝචර වෙනවා නම් ඒ පුද්ගලයාගේ ජන්මයාගේ විවාහය ප්‍රමාද වීමට හේතු වෙනවා. ඔයාගේ ජන්මපත්‍රයේ ඉතින් 12 වන භාවය හා පළවෙනි ලග්න භාවයේ දෙවන භාවයේ සෙනසුරු ගෝචර වන කාලය ලග්නේ රාෂ්ටක කාලයත් ඔයාගේ ඉපදුණු ජන්මපත්‍රයේ ජන්ම සඳු සිටින රාශිය මතින් සෙනසුරු ගමන් කරන කාලයන් ජම්ම රාෂ්ටක කාලයන් විදිහට මෙහිදී විශේෂයෙන් ඔයාගේ ජන්මපත්‍රයේ ජන්ම සඳු සිටින රාශියට දෙපස ඊටි රාශියේ පළවෙනි භාවයට සෙනසුරු ගෝචර වෙන කාලය ජම්ම රාෂ්ටකයේ පළවන අවධියත් ඊට පස්සේ ජම්මසඳු සිටින රාශියට ගෝචර වීම මධ්‍යමත් අවසන් රාශියට තුන්වන රාශියට තියෙන ජම්ම රාෂ්ටකයේ අවසන් කාලය විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ රාෂ්ටක කාලෙන් වලින් ජම්මේ රාෂ්ටකය තමයි ප්‍රබලම වෙන්නේ. ඊට අමතරව අෂ්ටමේ රාෂ්ටක කියලාත් එකක් තියෙනවා. ඒ කියන්නේ සෙනසුරු ගෝචර වන සනි ඔයාගේ 8 වන භාවයට ගෝචර වීම තමයි අෂ්ටමේ රාෂ්ටක කියලා කියන්නේ. ඉතින් මේ දේවල් ඒ රාෂ්ටක අපලයන් කිසියම් දෙයක් ඒ කියන්නේ ඔයාගේ උපදින අවස්ථාවේදී ජන්ම සඳුගේ ඒ කියන්නේ සෙනසුරුගේ ජන්ම සෙනසුරුගේ පිහිටීම හා බලය අනුව තමයි මේ සියල්ලම බලපාන්නේ. ඊට අමතරව යම් ජන්මයකට ලග්නේ රාෂ්ටකය හා ජම්මේ රාෂ්ටකයන් කියන දෙකම බලපාන්නත් පුළුවන්. ඒ කියන්නේ ජන්ම සඳු සාමාන්‍ය වෙලාවට යම් ජන්ම පත්‍රයක 12 වන භාවයේ හෝ දෙවන භාවයේ සිටියොත් ඊට අමතරව ගෝචර වන සෙනසුරු ග්‍රහයා ලග්නේ 12 වන භාවය හා ලග්න භාවයට ගමන් කිරීමේදී එතකොට ඇති වෙනවා ජන්මේ රාෂ්ටකයත් ලග්නේ රාෂ්ටකයත් කියන දෙකම. ඉතින් එවැනි කාලවල තද බල විපත් ගෙන දෙන්න පුළුවන් ඔය ජන්මියට. ඉතින් මේ සියල්ලටම හේතු වෙන්නේ ඔබ උපදින අවස්ථාවේදී ඔබේ ජන්ම සෙනසුරුගේ බලය හා සිටින රාශිය හා අනිත් ග්‍රහයන්ගේ තියෙන දෘෂ්ටි අනුව ඊට අමතරව 6-8-12ක නොවන්නේ නම් විශේෂයෙන්ම ලග්න භාවයේ සෙනසුරු ඉන්න තැම්පත් වෙලා නම් තමයි ප්‍රධාන වශයෙන්ම මේ වාගේ අතුරු බලපෑම යාට සිද්ධ වෙන්නේ. මීළඟ වීඩියෝවෙන් සෙනසුරු මාඩුවත් සමග ඔයාලට ඇති කරන බලපෑම කොමන ලග්නවලට බලපානවාද කියා සවිස්තරාත්මක ලෙස දැනගන්න රැඳී සිටින්න මගේ තරුවැස YouTube channel එක සමග. ස්තුතියි. සුබ දවසක්.